මේ මොකද්ද බං? උඹලා දන්නවද? යකෝ දැනගන්න හරි නැති වෙන්න හරි කීපන්කෝ ඔය කියන්න යන එක. දැන් කීනන්ද බං ඔය තටමන්නේ උඹ ඕක කියන්න. හරි බං. දැන් උඹලා දන්නවනේ එක හුස්මට අවුරුදු ඉවර වුණා. අවුරුදු ඉවර වුණ ගමන් වෙසක් එකක් ඔන්න ආවා. ඔව් බං ඉතින් ඒක නම් ඇත්ත. දැන් උඹ මොකද්ද කියන්නේ කියපන්කෝ අපිට. මං කියන්නේ බං වෙසක් එක ආපු එකේ අපි සරුංගලයක්වත් යවමුද බං? අඩේ ඒක නම් මරු අයිඩියා එක බං. දැන් අවුරුදු ගානකින් මං සරුංගලයක්වත් යවලා නැහැ. යවමුකෝ බං සරුංගලයක්. ඒත් බං සරුංගලිය යවන්න හුලන් තියනවද මේ වැහි කලුත් අස්සේ? අයියෝ උඹලට හුලන් දෝනේ. හුලන් නම් දෙන්නම්කෝ බං කටෙන් හරි. අනේ උඹේ කටේ හුලන් ගහලා කොහොමද බං සරුංගල් යවන්නේ? හරි බං අපේ පල්ලෙහා වෙල්යායේ ඒකේ පට්ටට හුලන් තියනවා බං. උඹලා අද හවස වරෙන්කෝ 4ට විතර අපි යවමු සරුංගල්. හරි එහෙනම් 4ට සෙට් වෙමුකෝ. හුලන් තිබ්බත් දැනත් ඔන්න අපි එනවා වෙලාවටම. හරි බං එහෙනම් වරෙල් අනිවාර්යෙන්. සරුංගල් යවන්න කෝ බං සරුංගලයක්. අයියෝ උඹ බය නැතුව හිටහකෝ ඒව හදලා තියෙන්නේ. ඒ සරුංගලේ මට තනියම ආම්බාම් කරන්න බැරි හින්දා තමයි උඹලට කිව්වේ වරෙන් කියලා. වරෙල් අනිවාර්යෙන් ඈ. හරි බං මං ඒත් බැලුවා මූ මොකද මේ අපිට සරුංගල් යවන්න එන්නේ කියන්නේ කියලා. බලන්න මේකේ කාරණාව. හරි අපි එන්නම්කෝ. මේ දැන් උඹලා දෙන්නට නේ බං එන්න කිව්වේ. දැන් උඹලා දෙන්න මාවත් එක්කන් ඇවිල්ලා උඹලා දෙන්නටත් බැලලා මටත් බනිද්දක් නෑ අවුරු. අයියෝ නෑ බං බය නැතුව හිටහන් උඹ. මොකද්ද ඌගේ සරුංගලේ ආම්බාම් කරන්න බැරි හින්දා අපිටත් එන්න කිව්වේ. බලමුකෝ. මේ ඒක නෙමෙයි අරු 4ට එන්න කියලා තාම නෑනේ බං. බලහන්කෝ අපි පැය භාගයක් පරක්කු වෙලත් ඇවිල්ලා. ඒක තමයි බං මාත් මේ බයෙන් ආවේ අරුගෙන් අහගන්න වෙයි කියලා පරක්කුණා කියලා. බලපංකෝ ඌත් නෑ මේ පාර. මම්මී මාව පල්ලෙහාට ගනින්න. කන් ඇහෙන්නේ නැද්ද යකෝ උඹලට? උඹලට ඇහුණාද බං ඒක? මොකද්ද බං? කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහුණා බං. අනේ මොකා කෑ ගහන්නද බං? අනේ අපිට නම් ඇහුන්නේ නෑ ඕක. එහෙමද? හිටපන්කෝ මං පොඩ්ඩක් ගිහින් බලලා එන්න. අරූට ඔල්මාදේද මන් දන්නේ නෑ බං. මේ මං උඩ බං මාව ගනින්කෝ පල්ලෙහාට. නිමල් කසුන් වරෙල්ලකෝ ඉක්මනට. මොකද බං අරූ අර කෑ ගහන්නේ උඩ බලාගෙන. වරෙල්ලකෝ මෙහි. කවුද මන් දන්නේ? ෂුවර් එකට පරෙයියෙක්වත් යනවා ඇති. ගිහින් බලමුකෝ. බලපන් හදිසියක් කියලා උඹලට කතා කරාම ආපු වෙලාව. අනේ උඩ බලන් ඉන්න එකේ හදිසිය මොකද්ද බං? එහෙමද? එහෙනම් බලපන්කෝ උඩ. අනේ මාව බේරගනින්නකෝ. අනේ තරිලුව නේද අර උඩ ගිහින් ඉන්නේ.